බෙන්ටෙන් බලපු ගොඩක් අය හිතාගෙන ඉන්න දෙයක් තමයි බෙන්ටෙන් රීබූට් සීරීස් එක ඔරිජිනල් බෙන්ටෙන් සීරීස් එකේ කොටසක් කියන එක සහ ඔම්නිවර්ස් එකෙන් පස්සේ තමයි රීබූට් සීරීස් එක පටන් ගන්න කියලා. ඒත් ඒක ඇත්තටම එහෙම නෙමෙයි. කාටුන් නෙට්වර්ක් එක සහ ඩිසයිනර්ස්ලාගේ නිල තොරතුරු අනුව බෙන්ටෙන් රීබූට් කියන්නේ සම්පූර්ණයෙන්ම අලුත් යුනිවර්ස් එකක සිද්ධ වෙන කතාවක්. ඒ කියන්නේ බෙන්ටෙන් ක්ලාසික්, ඒලියන් පෝස්, අල්ටිමේට් ඒලියන් සහ ඔම්නිවර්ස් කියන කතාමාලාවල සිද්ධ වෙන දේවල් රීබූට් එකේ කිසිම වෙලාවක සිද්ධ වෙලා නැහැ. රීබූට් එකේ ඉන්න බෙන් ආයෙත් අවුරුදු 10ක පොඩි ළමයෙක්. මේකෙදි ඔම්නිටික්ස් එකේ හැකියාවන් වෙනස්, කෙවින්ගේ ඔරිජින් එක වෙනස් වගේම විල් ගැක්ස්ගේ ඉතිහාසයත් වෙනස්. එහෙනම් ඒලියන් එක්ස්ටින්ෂන් එපිසෝඩ් එකේ ඔරිජිනල් බෙන් වගේ පේන චරිත සෙට් එකක් ආවේ කොහොමද? ඒ එපිසෝඩ් එක සාමාන්‍ය ටයිම්ලයින් එකේ සිද්ධ වෙන කතාවක් නෙමෙයි. ඒක මල්ටිවර්ස් ක්‍රොස්ஓවර් එකක්. ඒ කියන්නේ වෙනස් යුනිවර්සස් වල ඉන්න බෙන්ලා එක තැනකට එකතු වෙන සීන් එකක් තමයි එතන තියෙන්නේ. ඒ නිසා රීබූට් එක ඔරිජිනල් ටයිම්ලයින් එකේ අනාගතය කියන මතය සම්පූර්ණයෙන්ම වැරදි. ඇත්තටම බෙන්ටෙන් යුනිවර්ස් එකේ ප්‍රධාන ටයිම්ලයින් දෙකක් තියෙනවා. එකක් අපි පොඩි කාලේ බලපු ඔරිජිනල් කැනන් යුනිවර්ස් එක. අනිත් එක 2016 දී ආරම්භ වෙච්ච රීබූට් යුනිවර්ස් එක. අන්තිමට කියන්න තියෙන්නේ අපි පොඩි කාලේ බලපු මෙන්න මේ සීරීස් හතරම එක වයස්වල ඉන්න එකම බෙන් වටා ගෙතුණු සීරීස් හතරක්. මේක වෙනම සීරීස් එකක්. පෞද්ගලිකවම මම රීබූට් සීරීස් එකට කැමති නැහැ. ඉතින් ඔයාලා මේ සීරීස් පහෙන් මොන එකටද ගොඩක්ම කැමති කියලා අනිවාර්යයෙන්ම පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.